සමහර මිනිස්සුන්ව අපිට කැමරාවෙන් පේනවා. සමහර මිනිස්සු කැමරාව පිටිපස්සින්දලා නිර්මාණ ගොඩනගන්න උත්සාහ කරනවා. එහෙම මාධ්‍ය ශාස්ත්‍රය තුළ තමන්ගේ නිර්මාණ ගොඩනගමින් තමන්ගෙම කියලා අනන්‍යතාවයක් හදාගත්තු කෙනෙක් සමග තමයි අද කතා කරන්නේ. ඇයි කවුද? ඇය ගැන කිව්වොත් ඇය නිවේදිකාවක්, ඒ වගේම නිෂ්පාදිකාවක්. ඇය සමහර තැන්වලදී ආදරණීය ගුරුතුමියක් බවට පත්වෙනවා. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය කළමනාකාරිනියක්. ඇය හර්ෂණී බණ්ඩාර. අයිබෝවන්. අයිබෝවන්. අද අපිට තියෙනවා ගොඩක් දේවල් කතා කරන්න. මට හිතෙනවා මුලින්ම අපි යන්න ඕනේ අර පාසල් කාලේ බස් එකේ තෙරපි කියපු පින්නවල ජාතික පාසල ගැන. පැතුමි පින්නවල යන්න කලින් මගේ ස්කූල් එක උනේ අපේ ගෙවල් වලට ළඟින්ම තිබ්බ ප්‍රයිමරි එක. බැද්දවල ප්‍රාථමික විදුහල කියලා තමයි කිව්වේ. පහ වසරට යනකම් මම ගියේ ඒකට. ඒ චූටිම කාලේනේ. එතකොට අපේ ගෙදරින් මාව ස්කූල් වෑන් එකකට දාලා එහෙම තමයි යවුවේ. හැබැයි ශිෂ්‍යත්වයේ පාස් වෙලා පින්නවලට ගියාට පස්සේ අපි ස්කූල් බස් එක යනවා අපි ගෙවල් ගාවින්, අපේ ගෙවල් ගාවින්. එතකොට ඒකේ තමයි මම ගියේ. හරි. එතකොට හරිම සුන්දර මතක ගොඩාක් තියෙනවා ස්කූල් බස් එකේ. මං හිතන්නේ ඔය අර වීඩියෝ එකෙන් තමයි ඔය පොයින්ට් එක අල්ලගන්න නැත්තේ ඇත්ත. ඒ කියන්නේ ස්කූල් බස් එක කියන්නේ මතක ගොඩක් පිරිච්ච තැන. ඒ වීඩියෝ එක දැම්මට පස්සේ ස්කූල් බස් එකේ මාත් එක්ක ගිය මගේ සමවයසේ අය, ඊට පස්සේ මට වඩා වැඩිමහල් අයියලා අක්කලා, ඊට පස්සේ මට වඩා බාලයි හැමෝම කමෙන්ට් කරලා තිබ්බා මේ මතකය අලුත් කරපු එක ගැන. තෑන්ක්ස් කරලා. ඉතින් පින්නවලට ගියේ මම 2005 අවුරුද්දේදී. 2005 ඉඳන් 2008 වෙනකම් මගේ ජීවිතයේ මූලික අඩිතාලම බැද්දවල ප්‍රාථමික විදුහල. එතනින් පස්සේ අද මේ ඉන්න තැන දක්වා දෙවැනි අඩිතාලම දැම්මේ පින්නවල මාතාව කිව්වොත් හරි. එතකොට මාධ්‍ය ශාස්ත්‍රයට එන්න කැමැත්තක් ඇති උනේ මේ පාසල් කාලයේද? නෑ. ඒක දැන් ගොඩක් අය අර මේ පාසල් කාලේ දැන් අපි ටීවී එක දකිනකොට අර ඉස්සරහා ඉන්න චරිත දැක්කම තමයි එන්නේ මම නිවේදිකාවක් වෙන්න ඕනේ. අර ඒ හැඟීම ඇති වෙන පොඩි කාලේ. ඔව්. එහෙනම් කොහොමද පාසල් කාලේ නැත්නම් මේ මාධ්‍ය ශාස්ත්‍රයට ඇතුළත් උනේ? පාසල් කාලේදී මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ පැතුමි. හේතුව මම ඉස්කෝලේ යන කාලේ අඩුම ගානේ රැස්වීමක කතාවත් කරපු ළමයෙක් නෙමෙයි. පළවෙනි වතාවට මම වේදිකාවක කතා කරේ 12 වසරේදී. ඒ කියන්නේ 1 වසරේ ඉඳන් 5 වසරටත් ඇවිල්ලා 5 වසරේ ඉඳන් 11 වෙනකනුත් ඉඳලා 12 වසරේදී තමයි වේදිකාවක මුලින්ම කතා කරේ. ඒ අපේ එතකොට අපි 13 12 වසරට අලුත් බැච් එක ගන්නවනේ. 12 දී නෙමෙයි 13 දී කිව්වොත් හරි හොඳ. 12 වසරට අලුත් බැච් එක ගන්නකොට එයාලම වෙල්කම් කරන්න උත්සවයක් තිබ්බා. පිළිගන්න. අන්න ඒකේ නිවේදන කටයුතු කරන්න කිසිම කෙනෙක් නැහැ. කවුරුත් ඒකට කැමති නැහැ. මාව බලෙන් වගේ ඇදලා ගත්තා. නෑ ඔයා මේක කොහොම හරි කරන්න කියලා. හැබැයි මම එදා තමයි ජීවිතේ වේදිකාව උඩට ගියාම මගේ ඉස්සරහින් ඉන්න ක්‍රවුඩ් එක දැක්කහම ඒ එන බය අත්විඳ එදා. මගේම යාළුවෝ තමයි ඉන්නේ. සහලුත් සහෝදර සහෝදරියෝ. ඒ වුණාට මාව වෙවුලනවා වේදිකාව උඩ. දැන් ස්ටේජ් එක උඩ මාව වෙවුලනවා. හැබැයි මාත් එක්ක හොස්ට් විදිහට හිටපු ඒ කියන්නේ මගේම වයසේ අපේ පන්තිවලම පිරිමි ළමෙක් හිටියේ. එයාත් එක්ක එකතු වෙලා ටිකක් වෙලා යනකොට මට බය නැති වුණා. හැබැයි එතනදිත් කිසිම වෙලාවක මගේ කිසිම අදහසක් තිබ්බේ නැහැ. මම මාධ්‍ය ක්ෂේත්‍රයට නම් යොමු වෙනවා කියලා. මොකද මගේ ඒ කාලේ තිබ්බ හීනේ තමයි නීතිඥවරියක් වෙන එක, ලෝය කෙනෙක් වෙන එක. මම ඒකට තමයි මමයි මගේ හොඳම යාළුවයි අපි දෙන්නම ඉගෙන ගත්තේ. ඇත්තටම මගේ හොඳම යාළුවා දැන් නීතිඥවරියා. මම මාධ්‍යවේදිනියක්. ඒතකොට දැන් මාධ්‍ය ශාස්ත්‍රය ඇතුලේ ඔබ දැනුම බෙදා ගන්නවා ළමයි එක්ක. ඒ අතර ඔබ කියනවා අර පුංචි කාලේ සිටි කිරි අම්මගේ කතා හපුවේද අපි මතක් කරනවානේ. කිරි අම්මා කිව්වහම මට කිරි අම්මා එක්කෙනෙක්, අම්මම්මා එක්කෙනෙක්. කිරි අම්මා කියන්නේ අපේ අම්මගේ පුංචි අම්මා. ඒ පැතිවල භාෂාවනේ. ඒ කියන්නේ එයාට කිරි අම්මා කියලා අපි කතා කරේ.
අම්මගේ අම්මට අපි කතා කරේ අම්මා කියලා. ඇත්තටම අම්මම කියලා අම්මමි අම්මම්මා ওই වචන දෙක තමයි මාරුමාවට කතා කරේ. එතකොට කිරියම්මට වැඩිය අපි මම ලං උනේ අම්මම්මට අම්මමිට. එතකොට එයා තමයි ওই කතන්දර කියලා දෙන්නේ. ඉස්සර අර ගෙදර රෑට තමයි කතන්දර ඔය කියන්න පටන් ගන්න. හොඳ ඒ කියන්නේ ඉස්කෝලේත් ගිහිල්ලා සෙල්ලම් කළා ඉස්කෝලේ වැඩත් කළා ඔක්කොම ඉවරුනහම හවස අර රෑ කන්න කලින් පොඩි වෙලාවක් තියෙනවනේ. ඔය වෙලාවට ගිහිල්ලා අර හඳ මට ඒක හොඳට මතකයි. අපේ ගෙදර ඉස්සරහට චූටි පිලක් වගේ පිල කණ්ඩිය කියන්නේ අන්න ඒ වගේ එකක් තිබ්බා. ඕකේ වාඩි වෙලා හඳේ එළියත් වැටෙන දවස්වල ගොඩක් වෙලාවට ඔය හඳ පායන දවසට තමයි අපි ඔතෙන්ට වෙලා වාඩි වෙලා ඉන්නේ. නැත්නම් අනිත් දවසට කරුවල වැඩිනේ. ඒ වෙලාවට අම්මමි අපිට කතන්දර කියලා දෙනවා. ඒක පුදුමාකාර අත්දැකීමක්. අම්මමි දැන් නෑ. මීට ගොඩක් කාලයකට කලින් යා නැති වුණා. හැබැයි ඒ මතකේ තාම තියෙනවා. ඇත්තටම දැන් කාලේ අර දරුවන්ට සමහරක් නොලැබිච්ච දේ ඔබතුමියා දරුවන්ට කියා දෙනවා. ඇත්තට මේ වීඩියෝ හරි සුන්දරයි. ඔව් ඒ කියන්නේ ඇත්තටම දැන් කාලේ ළමයි ඒ දේවල් අත්විඳින්නේ නැහැ. කලාතුරකින් දැන් මම ක්ලාස් වල උගන්වනකොට ওই වගේ දේවල් කියනකොට මම අහනවා පුතේ ඔයාලට ඒ වගේ අත්දැකීම් තියෙනවද? ළමයි ගොඩකින් එක ළමෙක් වගේ තමයි අර thumbs up එකක් හරි ඔව් මිස් හරි කියලා අර කියන්නේ. එතකොට ඒ අත්දැකීම සමහරුන්ට නැහැ. අපි ගමේ මගේ ගමත් මෙහෙ නෙමෙයි මම කොළඹ නෙමෙයිනේ. මම කෑගල්ලු දිස්ත්‍රික්කේ රඹුක්කන කියන ප්‍රදේශයේ. එතකොට ඒ කාලේ අර අපිට තිබ්බ සුන්දර අත්දැකීම් අපි චූටි කාලේ විඳපු දේවල් කිසිම දෙයක් දැන් ළමයිට නැහැ. එතකොට මේ හරිම දුකයි. සමහර කතන්දරේ ළමයි අහලත් නැහැ. අඩුම ගානේ මම දන්නේ අන්දරේගේ කතන්දර, මහදැනමුත්තගේ කතන්දර. අන්න ඒ වගේ දේවල් දැන් කාලේ ළමයි දන්නවද කියලාවත් හිතා ගන්න බෑ. සමහර වෙලාවට එහෙම නම් කිව්වහම දැන් අපි මම උගන්වන්නෙත් මීඩියානේ. ඒකට සම්බන්ධව දෙයක් අහලා මොකක් හරි කිව්වහම දන්නේ නැහැ. අහලා නැහැ. හරිම දුක හිතෙනවා. අපේ ඒ තිබ්බ ළමා කාලේ දැන් ළමයින්ට නැහැ. කොහොම හරි ඒ ලැබුණු අත්දැකීම් ආදරණීය දරුවන්ට කියලා දෙනවා. ඔව්. ඒ වීඩියෝ දැක්කමද මටත් ආස හිතෙන බලන්න. ඒ කියන්නේ සමහරක්ද මං අත්විඳලත් නැහැ. ඒ වීඩියෝ මම දැක්කේ මේ වැඩසටහන සූදානම් වෙනකොට ඇත්තටම මට හිතුණ දිගටම බලන්න. ඒ තරම්ම ඔබ ඒ ළමයිට හරි ආදරෙන් ඒ දේවල් කියලා දෙනවා. හරි හිතට වදින්න කියලා දෙනවා කියන්නේ ඇත්තටම බොහොම ස්තුතියි ඒකට. හරි. දැන් මේ සියත නාලිකාව අපි ගත්තොත් ඔබ මාධ්‍ය ශාස්ත්‍රයේ ඒ ගමන ආරම්භ කරනවා සියතේ. සියතට කලින් ශ්‍රී FM තමයි මූලික අඩිතාලම. ඊටත් කලින් කියන්න ඕනේ අර ඔයා ඇහුවනේ පැතිපි මගෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න ආවේ කොහොමද? එන්න අදහසක් තිබ්බේ නැද්ද කියලා. අන්න එතනදී ඇත්තටම තිබ්බේ නැහැ. මොකද මට කිසිම අදහසක් තිබ්බේ නැහැ. මම මීඩියා ෆීල්ඩ් එකට යනවා, මාධ්‍යවේදිනියක් වෙනවා කියන එක ගැන. හැබැයි එක අවස්ථාවක මට ලැබෙනවා මේ මාධ්‍යයට සම්බන්ධ එක එක මේ කෝස් තියෙනවනේ. අන්න ඒ වගේ කෝස් එකක් කරන්න හරේන්ද්‍ර ජයලල්සර්ගේ. එතකොට ඒකට සම්බන්ධ වෙලා ඒ මාස ගාන සම්පූර්ණ කරාට පස්සේ සර් යොමු කරනවා ශ්‍රී FM නාලිකාවේ අර රේඩියෝ ඩ්‍රාමා ඒවට වොයිස් කරන්න නවක මේ හඬ නළුවන් හඬ නිරියන් අර එහෙම එකට වොයිස් ටෙස්ට් එකකට යවනවා. එතනදී ටික දවසක් ඉන්නකොට එතනින් තමයි මට සියත FM එකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. සියත FM නාලිකාවට මම පුහුණු වෙන්න තමයි යන්නේ. එතකොට වේකන්සි තිබ්බේ නැහැ. හරි. මාස දෙකක පුහුණුවක් දෙන්න පුළුවන් ඔයාව මේකට බඳව ගන්නවා කියන පදනමේ අපිට ඉන්න බෑ. මොකද ඒක පොරොන්දු වෙන්න බෑ. මේ වෙලාවේ අපේට වේකන්සි නැහැ. එහෙම කියලා තියෙනකොට මගේ වාසනාවට කිව්වොත් හරියටම මගේ මාස දෙක ඉවර වෙන්න සතියක් දෙකක් වගේ තියෙනකොට දෙන්නෙක් අස් වෙලා යනවා. වාසනාව. ඒක වාසනාව තමයි ඇත්තටම. ඒ දෙන්නගෙන් පුරපාඩු වෙච්ච එක අවස්ථාවක් මට ලැබෙනවා. ඊට පස්සේ මම සියත FM නාලිකාවේ පුහුණුවන නිවේදිකාවක් විදිහට තමයි මගේ මේ මාධ්‍ය ගමන පටන් ගන්නෙ. එතකොට දැන් වෙනකොට අවුරුදු 13ක්. ඔව් අවුරුදු 13ක් සියත නාලිකාවේ මම වැඩ කරා. අවුරුදු 4ක් FM එකේ ඉතුරු අවුරුදු ප්‍රමාණය 2013 තමයි මම සම්බන්ධ වෙන්නේ. 2017 මම සියත TV නාලිකාවට වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට බැඳෙනවා. ඔව්. අවුරුදු 13ක් කියන්නේ ලේසි නෑ. දැන් අනිවාර්යෙන් කතා කරන්න දැන්
විවිධ නාලිකාවල ළමයින් වෙනුවෙන් වෙන්නුණු වැඩසටහන් තියෙනවානේ. ඔබ ආදරය කරන පොඩ්ඩ වැඩෝ වැඩසටහන එහි නිෂ්පාදිකාව තමයි මෑය. පොඩ්ඩ වැඩෝ පොඩි අය එක්ක වැඩ කරන්න ලේසි නැහැ. එයාලට හරි දැනුමක් දෙන්න ඕනේ. මොකද අපි පොඩි දෙයක් හරි වැරද්දයක් කිව්වොත් ඒක ඉක්මනින් එයාලා අවබෝධ කර ගන්නවා. කොහොමද ඒ ළමයි එක්ක වැඩ කරපු කාලේ? මට හිතෙනවා මම මේ ලෝකෙට ඉපදිලා ඉන්නෙම පොඩි අය එක්ක වැඩ කරන්න කියලා. මොකද සියත FM නාලිකාවෙත් මම වැඩසටහන් නිවේදිකාවක් විදිහට වැඩ කරාට මම එතනත් වැඩසටහන් නිෂ්පාදනය කරා. ඒකත් ළමා වැඩසටහනක්. උදෙන්ම සීනුව වදින තුරා කියලා තමයි වැඩසටහනේ නම. ඒ කියන්නේ ඉස්කෝලේ යන්න කලින් සීනුව වදින තුරා කියන්නේ අර අපි දන්නවනේ ඉස්කෝලේ බෙල් එක ගැහුවට පස්සේනේ ඉස්කෝලේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ. අන්න ඒකට කලින් අපි අධ්‍යාපනික වටිනාකමක් තියෙන දෙයක් දරුවන්ට දුන්නා. ඒ වැඩසටහන හරහා විනෝදයත් එක්ක පොඩි ඩ්‍රාමා එකක් විදිහට රේඩියෝ ඩ්‍රාමා එකක් විදිහට තමයි ඒක ගියේ. ඊට පස්සේ ටීවී එකට මාරුනාට පස්සෙත් මං පටන් ගත්ත වැඩසටහන තමයි ඔය පොඩ්ඩ වැඩ්ඩෝ කියලා කියන්නේ. එතකොට ඒකත් ළමා වැඩසටහනක්. රේඩියෝ එකෙත් ළමා වැඩසටහන් කරලා ටීවී එකට ඇවිල්ලත් කරන්න වෙන්නේ ළමා වැඩසටහන. තාමත් ළමයි එක්ක තමයි ඉන්නේ. හැබැයි මේ වැඩසටහන ලේසි වැඩසටහනක් නෙවෙයි. මොකද මේ වැඩසටහන පිළිගන්න සම්මාන උළෙලව දෙක අඛණ්ඩවම නිර්දේශ වෙන ඒ වගේම තමයි එය සම්මානනීය වැඩසටහන බවට පත් වෙනවා. ඇත්තටම ඒ සම්මානයක් තමන්ගේ වැඩසටහනකට ලැබෙන එක ගැන මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ? පැතුමි මුලින්ම කියන්න ඕනේ පොඩ්ඩ වැඩ්ඩෝ වැඩසටහන තමයි මම ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට කරපු පළවෙනි වැඩසටහන. ඒ කියන්නේ මම සියත ටීවී නාලිකාවට සම්බන්ධ වෙලා මං කරපු පළවෙනි ටීවී ප්‍රෝග්‍රෑම් එක තමයි පොඩ්ඩ වැඩ්ඩෝ. ඒක තමයි ඒකෙත් පළවෙනි සීරීස් එක. දැන් ඒකෙත් ගියා සීසන් 1 2 3 කියලා කොටස් ගණනාවක් ගියා. හැබැයි පළවෙනි සීසන් 1 කියන එකේ වැඩසටහනක් තමයි දැන් මේ මම සුමති සම්මාන වලට ඊට පස්සේ ඒක නොමිනේට් වුණා. නොමිනේට් වුණාට පස්සේ මම ඉතින් මට දැනට මේ ඇති කියන එකේ තමයි මම හිටියේ. කියන්නේ මම කරපු පළවෙනි වැඩසටහනේ නොමිනේට් උනේ පළවෙනි ටීවී ප්‍රෝග්‍රෑම් එක. එතකොට මම ඒ වෙලාවේ හිතුවේ මේ මං ආපු ගමනට මේ මට හොඳටම ඇති. සුමති සම්මාන උළෙල වගේ එක මගේ පළවෙනි වැඩසටහන නොමිනේට් වෙනවා කියන්නේම මම ලබපු ලොකුම ජයග්‍රහණය. කිසිම අදහසක් තිබ්බේ නැහැ මට සම්මානෙ ලැබෙයි කියලා. කිසිම අදහසක් තිබ්බේ නැහැ. හැබැයි අපි මේ ඉන්විටේෂන් හම්බුනාට පස්සේ අපි අනිවාර්යෙන් සම්මාන උළෙලට යනවානේ. ඉන්විටේෂන් හම්බෙලා ගියා. දැන් සම්මාන උළෙලේ සාමාන්‍ය දෙන පිළිවෙලත් ඒකෙත් පළවෙනියට මෙන්න ළමා වැඩසටහන. හොඳ ඒ කියන්නේ සම්මාන මුලින් දෙනවා අර නැගී එන නළුවා නැගී එන නිලිය නැගී එන අර ඒ වගේ පොඩි පොඩි ටිකක් දීලා ඊට පස්සේ ප්‍රධාන කැටගරි වලට යනකොට ඒකෙත් පළවෙනි එක තමයි ළමා වැඩසටහන් කියන එක. දැන් එනකොට මම ඉතින් එච්චර ගණන් ගත්තේ නැහැ. මම මගේ පාඩුවේ ඉඳගෙන චුට්ටක් බයක් දැනෙනවා දැන්. මොන වුණත් ඉතින් කමන්නේ මම නොමිනේට් වුණානේ. මෙහෙමයි කියලා. නම කියනකොට මටත් හිතා ගන්න බැරි වුණා. මම චුට්ටක් වෙලා හිටියා ඇත්තටම මේක ඇත්තද කියලා. හරි විශ්වාස කරන්න බැදුවේ. ස්ටේජ් එකට නගින්න යනකොට ඕඩෙක් ගන්න දෙසරයක් වැටෙන්න ගියා මම. හරියටම පුටුවෙන් නැගිටලා අඩි දෙකක් යනකොට කකුල පැටලුණා මුලින්ම. ස්ටේජ් එක ළඟ ආයෙ කකුල පැටලුණා. මම හිතුවා ඕඩෙක් අරගෙන බහිනකොටත් කකුල පැටලලා වැටෙයිද දන්නේ නැහැ. ඒ තරම් මාව මට හිතා ගන්න බෑ. ඒක මාර මේ මම සර්ප්‍රයිස්. මම පුදුම වුණා. ඉතින් ඒක මගේ ජීවිතේ මම ලැබපු ලොකුම ජයග්‍රහණය. ඒ කියන්නේ මාධ්‍ය වේදිනියක් විදිහට වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට මගේ ජීවිතේ මට ලැබිච්ච ලොකුම මේ තෑග්ග තමයි මම කරපු පළවෙනි වැඩසටහනට සුමති වගේ සම්මානයක් මට ලැබිච්ච එක. දැන් විශේෂ නාලිකා අතර මේ ළමා වැඩසටහන් ගොඩක් තියෙනවා. ඒ අතරින් තමන්ගේ වැඩසටහනට සම්මානයක් ලැබෙනවා කියන එක මොකක් හරි සුවිශේෂීතාවයක් තියෙනවා. අර මම දැකලා තියෙන කොහොමත් ළමා වැඩසටහන් වල තියෙන විවිධ කාණ්ඩ බෙදලා තියෙනවා. ළමයිට චිත්‍ර අඳින්න තියෙනවා, සින්දු කියනවා. මම දැකලා තියෙන පොඩ්ඩ වැඩසටහන එහෙම තියෙනවා. කොහොමද මේ ළමයි තෝරගන්නකොට ළමයි එක්ක ඒ ගත කරපු කාලේ ළමයි තෝරගන්නකොට කියන කතාවට කලින් පැතුවේ මම මේක කියන්නම්. අපිට දැන් ඔය අවෝඩ් සෙරමනි එකට ඇප්ලයි කරන්න කියලා මේ ඇප්ලිකේෂන් එක එනවනේ. ඒකේ තියෙනවා කිසිම වෙලාවක
ළමයින්ගේ මනසට ළමයින් නොමග යන විදිහට එයාලට හානි වෙන විදිහේ වැඩසටහන් නිර්දේශිත නාමතරටවත් එන්නේ නැහැ. ඒ වගේ දේවල් යොමු කරන්න එපා කියලා. ඒකේ එක ලයින් එකක් තියෙනවා. ඔය ළමා වැඩසටහන් කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. හරිම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ළමයි එක්ක ඔයා කලින් ඇහුවා. මට ඒකට උත්තර දෙන්න බැරි වුණා. ළමයි එක්ක වැඩ කරනවා කියන්නේ එක අතකින් මාර වාව් කිව්වොත් හරි. හැබැයි අනිත් පැත්තෙන් අපි කතා කරන වචනයක් පවා හරිම පරිස්සමෙන් කතා කරන්න ඕනේ. හේතුව පොඩි ළමයිනේ. මේ චූටි බට්ටියෝ ටිකක් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. මේ ළමයි අපි කතා කරන දේ පවා අපි අහන ප්‍රශ්නේ පවා ගෙදර ගිහිල්ලා අම්මලත් එක්ක කියනවා. ගිරව් වගේ. අහගෙන ඉන්න එක කියනවා. අපි කියන දේ එයාලා අගන්නවා. එතකොට අපි හරි පරිස්සම් වෙන්න ඕනේ හැම වෙලාවෙම ළමයෙක් එක්ක වැඩ කරනකොට අපි වටේ ඉන්න අයත් එක්ක අපි කතා කරනකොට දැන් මම වැඩසටහන් නිෂ්පාදිකාව විදියට මාත් එක්ක ඇසිස්ටන්ට් ප්‍රොඩියුසර්ස්ලා ඉන්නවා කැමරාමන්ලා ඉන්නවා මේකප් එකේ අය මෙහෙම විශාල පිරිසක් වැඩ කරනවානේ අපි එයාලත් එක්ක කතා කරනකොට උනත් හරිම පරිස්සම් වෙන්න ඕනේ මේ ඔක්කොම පැත්තකින් අර සෙට් එක අහගෙන ඉන්නේ අපි කතා කරන වචන පවා අහගෙන ඉන්නේ. එතකොට අඩුම තරමේ අපිට අර උඹ බම්බොලන් කියලාවත් කතා කරන්න බෑ. සමහර ළමයි ඒ වගේ වචන අහලවත් නැහැ. ඔය ඉන්න ළමයි තරම් හරි මල් වගේනේ දෙමව්පියෝ ළමයිව හදන්නේ. එතකොට අපෙන් ඒ වගේ වචනයක් පිට වෙනවා කියන්නේ ඒක අපේ වෘත්තියට හොඳ නැහැ. අපි වැඩ කරන ආයතනයට හොඳ නැහැ. සහ අපේ ප්‍රතිරූපයටත් හොඳ නැහැ. එතකොට ළමයි එක්ක දැන් වැඩ කරනකොට හොඳම අත්දැකීම තමයි මම ඒක කියන්න. එක දවසක් මේ පුංචි පැටව් දෙන්නෙක් ළඟයිනේ අර කතාවක් තියෙන්නේ ළමයින් අලින්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත කියලා. දඟලනවා දැන් මට කේන්ති බනින්නත් බෑ මුකුත් බෑ දැන් බැරිම තැන මං චුට්ටක් සැරෙන් කතා කරා මොකද්ද පුතේ වෙලා තියෙන්නේ? ඇයි ඔච්චර දඟලන්නේ මේ වැඩේ පටන් ගන්න ඕනේ දැන් මේ ඔක්කොම කළා ඔයාලව ලෑස්ති කළා මේකප් කළා තිබ්බහම දැන් ඔය දඟලුවාම මේ ඇඳුම් එහෙම ඔක්කොම අපහු අවුල් යනවනේ මොකද්ද කරන්නේ කියලා. ටිකක් වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටියා. මට තේරුණා පොඩ්ඩ දෙන්නම අවුල් ගියා කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් ළඟට ගිහිල්ලා කතා කළා. "ඇයි පුතේ දඟලන්නේ? ඇයි මොකද්ද හේතුව කියන්නකෝ" කියලා ඇහුවාම එක්කෙනෙක් කියනවා එක්කෙනා එක විදිහට ඉතින් කතා කරන්නේ. හොඳේ සමහරු මිස් කියනවා, ටීචර් කියනවා, නැන්දි කියනවා. ඔය එක ඒවා. ඊට පස්සේ ආන්ටි මට මේ ගෙදරදී මෙහෙම කරන්න බෑනේ. අම්මා දඟලන්න දෙන්නේ නැහැ. ඒකින්ද තමයි මම මෙහෙ දඟලන්නේ. මට කට උත්තර නැහැ. මොකද ඒ දරුවට ගෙදරදී නොලැබෙන දේ තමයි මෙයා එළියට බහලා අවස්ථාව ලැබිච්ච ගමන් කරන්නේ. ඊට පස්සේ මම අපේ ක්‍රූ එකට කිව්වා පොඩි වෙලාවක් දෙන්න. විනාඩි 10ක් 15ක් මට දෙන්න. චුට්ටක් ඩිලේ වෙයි රෙකෝඩින් එක පටන් ගන්න. මෙහෙමයි කියලා මම ඇති තරම් දඟලන්න දුන්නා. ඕන තරම් සෙල්ලම් කරන්න මේකප් රූම් එකේමයි දුන්නේ. ඇති තරම් දඟලන්න කියලා. දීලා ආයෙ මුල ඉඳන් මේකප් කරලා ඇඳුම් හදලා ආයෙ ඊට පස්සේ හරි. ඊට පස්සේ මට කිසිම ඩිස්ටර්බ් කරේ නැහැ. මට වැඩේ කරගන්න සපෝට් එක දුන්නා. එහෙමයි ළමයි. ඒ අර යාළගේ විදිහ තේරුම් ගත්තේ නැත්නම් මේ වැඩේ කරන්න බෑ. අමාරුයි. අපි ළමා වැඩසටහනින් එහාට ගිහිල්ලා මාධ්‍ය ශාස්ත්‍රයේ මේ ආපු අවුරුදු 13 ඇතුලේ මොන වගේ අභියෝග දාවේ? අභියෝග නම් දැන් කාන්තාවක් විදිහට එනවා ගොඩාක් අභියෝග. වැඩි. ඔව්. අභියෝග ගැන කතා කරොත් ඒකේ එකක් කියලා නැහැ. එකක් තමයි සාමාන්‍යයෙන් මේක චුට්ටක් සමහරුන්ට කිව්වට සමහරුන්ට නෙමෙයි ඇත්තටම පිරිමි පාර්ශවයට රිදෙන්න පුළුවන් මේක කියනකොට හොඳේ. මොකද පිරිමි කෙනෙක් සාමාන්‍යයෙන් පිරිමි එයාලගේ නේචර් එකෙන්ම ගැහැණුන්ට යටත් වෙලා ඉන්න කැමති නෑනේ. හැබැයි ප්‍රොඩියුසර් කියන කැටගරි එකේ ගෑනු කෙනෙක් ඉන්නකොට කාන්තාවක් ඉන්නකොට අනිත් වටේ ඉන්න සියලුම අංශවල පිරිමි වේවා ගෑනු වේවා කාට වුණත් අර ප්‍රොඩියුසර් කියන කෙනාගේ අනට තමයි යා කියන දෙයට තමයි වැඩ කරන්න ඕනේ. ඒක තමයි ප්‍රොඩියුසර්ගේ තියෙන බලය. එයා තමයි ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව හැම ඩිසිෂන් එකක්ම ගන්නෙ. එතකොට මේ තනතුරේ කාන්තාවක් ඉන්නකොට පොඩ්ඩක් අර ඊගෝ එක කියලා කියන්නේ ඊගෝ එක තියෙන අවශේෂ පිරිමි පාර්ශවයන්ට පොඩ්ඩක් රිදෙනවා. ඇයි? කමාන්ඩ් එක දෙන්නේ කාන්තාවක්. කරන්න ඕනේ දේ කියන්නේ කාන්තාවක්. ලයිට් හදන එක පවා, කැමරා ෂොට් එක හදන එක පවා හැම දෙයක්ම ඕඩර් එකක් විදිහට යන්නේ කාන්තාවකගේ. එතකොට
එයාලට චුට්ටක් රිදෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් මොකද්ද අපි ඒකට කරන්නේනේ? අපි ඉන්න පොසිෂන් එකේ විදිහට අපිට අවශ්‍ය අවුට්පුට් එක එළියට ගන්න අපි දකින්න දේවල් කියන්න ඕනේ සහ අපිට ඕනේ විදිහට අපේ වැඩේ කරන්න ඕනේනේ. හැබැයි ඒ වගේ අවස්ථාවල හැලහැප්පීම් වචන හුවමාරු වෙලා තියෙනවා. සපෝට් එක නැති වෙලා තියෙනවා. මොකද සමහර වෙලාවට මේ වැඩේ පටන් ගත්ත කාලේ හැම දෙයක්ම අපි දන්නේ නැහෙනි. කාලයත් එක්ක තමයි මේක ඉගෙන ගන්න. සතත අභ්‍යාසයෙන්. මේක ප්‍රැක්ටිස් එකක් විදිහට දිගටම කරනකොට තමයි අපිට අපේ අඩුපාඩු අහුවෙන්නේ. අපි මොනවද හදා ගන්න ඕනි කියලා අපි ඉගෙන ගන්න. එහෙම. හැබැයි ඒ වගේ අවස්ථාවල අසරණ වෙච්ච අවස්ථා නැතුව නෙමෙයි. ඒ කියන්නේ උදව් නැති වෙන අවස්ථා තියෙනවා. ඕන විදිහකට කරගන්න අපිට වඩා ඔයා දන්නවනේ. අර ඒ වගේ එහෙම අවස්ථා නැති වෙලා නැහැ. ඒ වගේ අභියෝග වලට මුහුණ දීලා තියෙනවා. හරියන්න හරි වරදින්න හරි කියලා මම ඒ වගේ අවස්ථාවල තනියම මගේ ඩිසිෂන් එක අරගෙන තියෙනවා. වැරදිලා තියෙනව නැත්තේ නැහැ. හැබැයි ඒක හිම අර ප්‍රෝග්‍රෑම් එකට ලොකු ඩැමේජ් එකක් වෙන වැරද්දක් නෙමෙයි. නමුත් ඊළඟ අවස්ථාවේ මම මේ වැරද්ද හදාගෙන මම ඉස්සරහට ආවා. ඔය කොයිම මොහොතකවත් හිතුන්නේ නැන්ද මේ ඇති කියලා? නැත්නම් හිතුනේම නැහැ. අදටත් මම මේ මගේ වැඩේට මං ආදරෙයි. මාරම ආදරෙයි. මට අර මගේ යාළුවෝ කියන්නේ ටිකක් ඇඟට දැනෙන ඇඟ මහන්සි කරන ප්‍රොඩක්ෂන් එකක් කරේ නැත්තම් උඹලට නිින්ද යන්නෙත් නෑනේ. අර එහෙම එකක් තමයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ටිකක් හෙවි ප්‍රොඩක්ට් එකකදී අපි චුට්ටක් මහන්සි වෙන චුට්ටක් නෙමෙයි. ඇත්තටම ගොඩක් මහන්සි වෙනවා නිදි මරාගෙන දවස් ගණන්. එතකොට ඒ වගේ ලොකු ප්‍රොඩක්ෂන් එකක් කියන්නේ අපිට අර ඒක තමයි අපිට දැනෙන්නේ. එහෙම එකක් නැතුව අර එකම රූටින් එකේ යනකොට හරි බෝරින්. අර එදිනෙදා ප්‍රෝග්‍රෑම්ස් ටික කරලා ඒක ඉවර වෙනකොට ටික දවසක් යනකොට ඒක නෑ දැන් පොඩ්ඩක් ටිකක් ලොකු මොකක් හරි වැඩක් ආවනම් හොඳයි වගේ එකක් ඇවිල්ලා ඒක වෙනවා. ඉතින් channel එකේ වැඩ කරනකොට එහෙම අවස්ථා ඕන තරම් තිබ්බා. ඒ කියන්නේ සීසන් එනවනේ. අවුරුදු වෙනවා, වෙසක් එනවා, නත්තල් එනවා, ළමා දින එනවා. ওই විදිහට එක එක ඉවෙන්ට්ස් අන්නේ ඉවෙන්ට්ස් එනවා කියන්නේ අපිට ඉතින් අවුරුදු වගේ තමයි. හැමදාම අවුරුදු වගේ. මහන්සි තමයි. හැබැයි කවදාවත් අයියෝ ඇති අර මහන්සි වැඩිකමට සමහර වෙලාවට හිතෙනවා මොකද්ද මේ කියලා. හැබැයි රිස්ට් කරලා ආපහු රිකවර් වෙලා වැඩේට බහිනකොට නෑ මේක හරියට කරන්න ඕනේ. මෙතනින් එහාට තියෙන දේවලුත් අපි කරන්න ඕනේ කියන එක මිසක් නෑ මේක නම් හරියන්නේ නෑ ඇති කියලා හිතිලා නෑ. ඔය දේවල් වලින් මොනවද ඉගෙන ගත්තේ මේ අවුරුදු 13ට? ඉගෙන ගත්තේ කියන්නේ අර කියනවනේ මේ යාළුවෝ එක එක විදිහයි කියනවා සමහරක් වෙලාවට. මාධ්‍ය ශාස්ත්‍රය ඇතුලේ හම්බුන යාළුවෝ කොහොමද? මාධ්‍ය ශාස්ත්‍රය ඇතුලේ හම්බුන යාළුවෝ වර්ග දෙකක් ඉන්නවා. එකක් හොඳම යාළුවෝ සහ යහළුවෝ නොවන යහළුවෝ. හරි. හොඳම යාළුවෝ අදටත් මාත් එක්ක ඉන්නවා. යහළුවෝ නොවන යහළුවෝ නම් ඒ අවස්ථාවේ විතරයි. වැඩේට යාළු මිත්‍රකම් පැවැත්තුවා. එතනින් පස්සේ නෑ. ඒක තමයි මිනිසුන්ගේ විදිහ. මොන ශාස්ත්‍රය වුණත් ඒ මොන ශාස්ත්‍ර මාධ්‍ය විතරක් නෙවෙයි. කොහෙ ගියත් ඒක තමයි මිනිසුන්ගේ ස්වභාවය. තමන්ගේ වැඩේ කරගන්නකම් ඉන්නවා. අල්ලගෙන ඊට පස්සේ තමන්ගේ වැඩේ ඉෂ්ට වුණාට පස්සේ තමන්ට අර නගින්න මොකද අර කියන්නේ උඩට නැගලා ඉනිමගට පයින් ගහන්න එපා කියලා. බෑ මොකක් හරි අවස්ථාවක බහින්න වුණොත් පැනලා අතපය කඩා ගන්න තමයි වෙන්නේ. ආයේ බහින්න ඉනිමග නෑ. හැබැයි එහෙම කරපුවා ඉන්නවා. මන් දන්නේ නෑ යාලා දැන් මොනව කරනවද මොන විදිහට වැඩ කරනවද. අපි කිසිම වෙලාවක අර කතාවක් තියෙනවානේ මිනිස්සෙකුට උදව් කරන්න හොඳ නැහැ ප්‍රතිඋපකාර බලාපොරොත්තුෙන්. කිසිම දවසක මම කෙනෙක්ට උදව් කරලා නැහැ. මේ ආපහු මට ඔයා මේකට සලකන්න ඕනේ කියන එකෙන්. ඒ විදිහට උදව් කරපු අය සමහර අවස්ථාවල අපිට හිතා ගන්න බැරි විදිහේ ප්‍රතිචාර දීලා තියෙනවා. ඒවා ඉතින් අපිට හොඳ පාඩම්. ඒව තමයි පාඩම්. මේ වගේ මිනිසුන්ටත් අපි මෙහෙම කරා හැබැයි මට වැරදුන්නේ නැහැ. එයාලා යන ගමනේ කොහේ හරි ගිහිල්ලා කොතන හරි ඒකේ ප්‍රතිඵල ලැබෙයි කියන එක දන්නවා. ඒ ඇරුණාම ඒවා මගේ ජීවිතේට මම පාඩමක් කරගත්තා මිසක් මේ එතනින් මම වැටුන්නේ අනේ මෙයා මට මෙහෙම කරානේ මම මේ මට මාර අවුල් ඇයි මෙයා මට මෙහෙම කරේ කියලා මං එයාගේ පස්සෙන් ගිහින් අහන්නවත්
අයියෝ වෙනස් වුනේ කියලා අහනවා. ඒවා මම හිතන්නේ ඒක මම විතරක් නෙමෙයි. ඒක කිසිම කෙනෙක් කරන්න ඕනේ නැහැ. අපි උදව් කරන්න ඕනේ, අතාරින්න ඕනේ. එතනින් එහාට ආය වතුර උගුරකින්වත් උදව්වක් බලාපොරොත්තු වෙන්න නරකයි. එහෙම බලාපොරොත්තු වුනහම තමයි අපිට රිදෙන්නේ. අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඒ දේවල් අනිවාර්යෙන්. මොකද පාඩම් ඉගෙන ගත්තොත් තමයි ඒක අපේ මතකේ තියෙන්නේ. එහෙම නැති වුණොත් අපිට මතක තියෙන්නේ අර අමතක වෙනවා ටක් ගාලා. පාඩම් ඉගෙන ගන්න තරමට අපේ දේවල් මතකේ තියෙනවා වැඩි. අනිත් එක මොන ක්ෂේත්‍රයේ වුණත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වුණත් මොන එකේ වුණත් වෘත්තීය මට්ටමින් ආශ්‍රය කරන්න ඕනේ මිනිසුන්ව වෘත්තීය මට්ටමේම තියාගන්න ඕනේ. යාළුවෝ ඉන්නවා අදටත් මාත් එක්ක මාධ්‍ය ක්ෂේත්‍රයේ මාත් එක්ක වැඩ කරපු බොහොම සමීප යාළුවෝ ඉන්නවා. ටික දවසක් නිකන් මං ස්ටේටස් එකක් හරි දාලා නැත්තම් කතා කරලා සද්ද නැත්තේ මොකද මොකක් හරි අවුලකින්ද අර එහෙම අහන යාළුවෝ අදටත් ඉන්නව නැතුව නෙමෙයි කියන්නේ ඇලර්ට් එකේ ඉන්නවා අපි කියන්නේ අපිත් එහෙම ඉන්නවා. අපක හරි ප්‍රශ්නයක් වුණොත් කතා බහ කරලා පිළිතුරක් බලාපොරොත්තුෙන් කතා කරන්න පුළුවන් යාළුවෝ ඉන්නවා. හැබැයි අර වෘත්තීය මට්ටමින් තියාගන්න ඕනේ පිරිස ඉන්නවනේ. ඒ පිරිසව ඔය අපි ඔය කියන ඉනර් සර්කල් එකට දාගන්න හොඳම නෑ. එහෙම දාගත්ත ගමන් ප්‍රශ්න විතරයි. දැන් අපි මාධ්‍ය ශාස්ත්‍රය ගැන ගොඩක් කතා කරා. දැන් අපිට තියෙනවා දැන් නිවේදිකාව නිෂ්පාදිකාව විතරක් නෙවෙයි. අපිට තියෙන තව භූමිකා ගොඩක් කතා කරන්න. ඒ අතරින් මට කතා කරන්න හිතෙනවා ආදරණීය ගුරුතුමිය ගැන. අර මං Facebook එකේ ගියහම මම දැක්ක හොඳ වීඩියෝ ටික. ඇත්තටම මේ වීඩියෝ මම ඉගෙන ගන්න කෙනෙක් විදිහට බැලුවම මාර විදිහට දැනෙනවා. ඒ කියන්නේ ළමයින්ට දැනෙන්න පුළුවන් උපරිමය කියලා තියෙනවා. තමන් ජීවිතේ පාසල් යන කාලේ අත්විඳපු දේවල් සමහරක් වෙලාවට දැන් කාලේ ළමයින්ට නොලැබෙන්න පුළුවන්. හැබැයි ඒ වීඩියෝ හරහා දීලා තියෙන උපදේශ හරිම වටිනවා. අපි ආදරණීය ගුරුතුමිය ගැන කියමු. ආදරණීය ගුරුතුමියක් විදිහට මම ලැබපු පළවෙනි ජයග්‍රහණය මට මේ ඊයේ පෙරේද හම්බුණා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණානේ. එතකොට මගේ පළවෙනි බැච් එක තමයි මේ සැරේ 2025 එක්සෑම් එකට ෆේස් කරලා මේ රිසල්ට් අවුට් උනේ. ඇත්තටම පුදුම සතුටක් දැනුණා. මං සාමාන්‍ය පෙළ මීඩියා විෂයනේ කරන්නේ. එතකොට මගේ ක්ලාස් එකේ ඊටපු ළමයින්ගෙන් මට කතා නොකරපු පිරිසකුත් ඉන්නවා. නමුත් කතා කරපු පිරිසෙන් එක දරුවෙකුට ඇරෙන්න අනිත් හැමෝටම මේ මීඩියා සබ්ජෙක්ට් එකට. ඒක තමයි ගුරුවරියක් විදිහට මම ලබපු ලොකුම ජයග්‍රහණය. ඕ C තියෙන දරුවත් මට ඒකට දුක නෑ. මොකද එයාට C එකක් තියෙන එක ගොඩක් වටින්න හේතුව එයා 9 වසරෙන් තමයි O level කරලා තියෙන්නේ. ඒ කියන්නේ අඩු වයසින්. එයාට තව අවුරුදු 2ක් තියෙනවා O level කරන්න. එයා 11 වසරේ O level කරන්න ඕනේ. හැබැයි එයා 9 වසරේදී තමයි O level කරලා මීඩියා වලට C එකක් ගත්තේ. අනිත් හැමෝම හරි වයසේදී O level කරලා හැමෝටම ඊ තියෙනවා. ඒක තමයි ගුරුවරියක් විදියට මම ලබපු ලොකුම ජයග්‍රහණය. ඊට අමතරව ඉතින් ළමයි එක්ක වැඩ කරනකොට අපි අර මම අර කලිනුත් කිව්වනේ මම තේරුම් ගන්න තියෙනවා මම ඉපදිලා ඉන්නේ ළමයි එක්ක වැඩ කරන්නමයි කියලා. මේ ඒක නිසා මේ ළමයිට දේවල් උගන්වනකොට අපි දන්න එයාලා නොදන්න දෙයක් කියලා දෙනකොට එයාලා එකෙන් දෙයක් ජීවිතේට අරගන්නකොට ඒ තරම් සතුටක් මම හිතන්නේ ගුරුවරුන්ට නැහැ. මම එක අවස්ථාවක ළමයින්ට චුට්ටක් සැරෙන් කතා කරපු වීඩියෝ එකක් ඒ ඔය සෝෂල් මීඩියා පාවිච්චි කරන එක ගැන. මොකද ළමයි උනත් දැනගන්න ඕනේ මේවා මීඩියානි කරන්නේ. මීඩියා වල එක පාඩමක්ම තියෙනවා මාධ්‍ය සාක්ෂරතාවය කියලා. හරි දැනගන්න ඕනේ අපි මේවා කොහොමද පාවිච්චි කරන්නේ, කොයි විදිහටද පාවිච්චි කරන්න ඕනේ, මොන වගේ දේවල් සඳහාද පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ යහපතට මිසක් අපිට වැරද්දක් වෙන දේවල් වලට මේ මාධ්‍ය පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වගේ අවස්ථාවක මම සැරෙන්ම කියලා තියෙනවා වීඩියෝ එක. අම්මා තාත්තා ෆෝන් එක අරන් දුන්නේ ඉගෙන ගන්න දේවල්. ඉගෙන ගන්න මිසක් මේ ආතල් ගන්න නෙමෙයි කියලා. ඒ කියන්නෙම අර මේ ඔය පෞගේ දවස්වල වෛරල් වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධයෙන් තමයි මම ඔය මේ මාතෘකාව ඇදලා ගත්තේ ළමයින්ට කියන්න. එතකොට මේ ඒකෙන් අර ගොඩක් ළමයි තේරුම් ගන්නවා නෑ අපි මේක පාවිච්චි කරන විදිහ වැරදි. මේක ඇත්තටම මීඩියා කියන්නේ අපිට ඉගෙනගෙන උත්තර ලියන්න ඕනි සබ්ජෙක්ට් එකක්ම නෙමෙයි. මේක අපේ ජීවිතේට හැම පැත්තෙම වැදගත්. sannivedana කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. sannivedana නැත්තම් අපි හුදකලා වෙනවා. sannivedana මෙච්චර දියුණු වෙලා තියෙනෙත් ඒකනේ. sannivedana දියුණු වෙච්ච නිසානේ මුළු ලෝකෙම දැන් අර එකම ගම්මානයක් ග්ලෝබල් විලේජ් එකක් වෙලා තියෙන්නේ.
ඉතින් ඒක හරියට ළමයින්ට දෙනකොට එයාලා ඒක තේරුම් අරගෙන ඒකින් එයාලා දෙයක් ජීවිතේට ගත්තා කියලා දැනෙන එක ගුරුවරුන්ට මාර වටිනවා. මම ඇත්තටම කල්පනා කරා මම ගුරුවරියක් විදියට මේ ළමයි එක්ක වැඩ කරනකොට ඒ කාලේ අපේ ගුරුවරුන්ට කොයිතරම් ඉවසීමක් තියෙන්නේ නැද්ද? අපි දැන් මේ ඉවසීමේ හැටියට මේ ළමයිගේ වැඩවලට අපේ ගුරුවරු අපේ වැඩවලට කොච්චර ඉවසන්නේ නැද්ද කියලා. ඒක තේරෙන ගුරුවරියක් වෙන්න ඕනේ. ඒක තේරෙන්න ඒ අවස්ථාවට මූණ දෙන්න ඕනේ. ඒ එක්ස්පීරියන්ස් එක අපිත් විඳලා බලන්න ඕනේ. එහෙම නැත්තම් පැත්තකින් නම් බැලුවට කිසිම වෙලාවක ඒක දැනෙන්නේ නැහැ. අපි ඉස්කෝලේ වල කොච්චර කෑ ගහන්න නැතිද? ඒක අපි තේරෙන අපි සමහරක් වෙලාවට අපි බයින්නත් ඇති. දැන් ඉස්කෝලේ කාලේ අපි මේ ගුරුවන්ට කොච්චර කරදර කරන්නේ නැතිද? සමහර උගන්වනකොට අපි යන්නේ ඉගෙන ගන්න. හැබැයි පීරියඩ් එකට පන්තියට එනකොට අපි කැමති නැහැ. අද මිස් ආව නැත්නම් හොඳයි නේ එකක් වගේ හිතනවා. මේ මිස්ලා ගැන මේ කොච්චර අපි කේන්ති ගන්න නැතිද නේද? ඔව් ඒ කියන්නේ දැන් තේරෙනවා අපි ඒ කාලේ ඒ කරපු වැඩේ කොච්චර වැරදිද කියලා. ඒ කියන්නේ එයාලගේ ජොබ් එක තමයි. හැබැයි එයාලා කොච්චර මහන්සි වෙනවද අපිව ගොඩ දාන්න. අපි දැන් දරුවෙක්ව විභාගයෙන් සමත් කරවන්න මහන්සි වෙන විදිහත් එක්ක අපි දන්නවනේ අපි ඒකට දාන එෆර්ට් එක කොච්චරද කියලා. ඒ වගේම තමයි අපේ ගුරුවරුනුත් අපිව ගොඩ දාන්න අපි පස්සේ පන්න කෑග ගහ බැන සමහරලාට ගුටිත් කනවා අපි ගුරුවරුන්ගේ. ඒ වෙලාවට අපි ගුරුවරු ගැන කේන්ති හිතනවා. හැබැයි අපි කාලයත් එක්ක පරිණත වෙලා ඒ දේවල් අපිත් ගුරුවරු විදිහට අත්විඳිනකොට තමයි අපිට තේරෙන්නේ ගුරුවරු කියන්නේ ඇත්තටම දෙවිවරු කියලා. ඔයගොල්ලොත් ගුරුවරියක් වෙලා බලන්න. ඔව් අනිවාර්යයෙන්. එක දවසක් හරි උගන්නලා බලන්න. ඒ අත්දැකීම ගන්න පුළුවන්. හරි. දැන් මේ මාධ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරනකොට මේ ගොඩක් දැන් අද කාලේ ගොඩක් අය කැමති මාධ්‍ය ශාස්ත්‍රයට එන්න. ගොඩක් දරුවන් පුංචි කාලේ ඉඳන් තියෙනවා මම නිවේදිකාවක් වෙනවා. මුලින්ම එන්නේ නිවේදිකාවක් විදිහට කැමැත්ත ඇති වෙන. හැබැයි ඊට පස්සේ ඉගෙන ගන්න උත්සාහ කරනවා යාලා. මේ එතකොට විවිධ ශාස්ත්‍රයන් මාධ්‍ය ශාස්ත්‍රයේ විවිධ පැතිකඩ වලට යන්න උත්සාහ කරනවා. මේ වගේ දරුවන්ට මොන වගේ උපදෙස්ද තියෙන්නේ? මාධ්‍ය ශාස්ත්‍රය කියන්නේ පැතුමේ ආවේ කියවපු විදිහට ගොඩක් අය කැමති නිවේදකෙක් නිවේදිකාවක් වෙන්න. ඇයි? ටීවී එකෙන් දකින්නේ නිවේදකයා හෝ නිවේදිකාව. එහෙම නැත්නම් රේඩියෝ එකෙන් ඇහෙන්නේ නිවේදකයාගේ හෝ නිවේදිකාවගේ කටහඬ. හැබැයි මීඩියා මාධ්‍ය ක්ෂේත්‍රය කියන්නේ මේ නිවේදක නිවේදිකාවන්ට විතරක් කොටු වෙච්ච එකක් නෙමෙයි. මේක ඇතුලේ තව මහා විශාල වපසරියක් තියෙනවා. යනවනම් යන්න පුළුවන්. පිරිමි ළමයිට නම් නිවේදකෙක් වෙනවා කියන එකට ඇරුණාම යන්න ඕන තරම් තියෙනවා. ගෑල් ළමයිටත් එහෙම තමයි. ගැහැණු පිරිමි කවුරු වුණත් දැන් මමත් වැඩසටහන් නිෂ්පාදිකාවක් නේ මාව පේන්නෙත් නැහැනේ. මම කලින් රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් විදිහට හිටියට මගේ හඬ ඇහුණා විතරනේ. හැබැයි කිසිම වෙලාවක මාව ටීවී ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැනේ. මම ඉන්නේ තිරේ පිටිපස්සේ කැමරාව පිටිපස්සේ ඉඳගෙන මේක මෙහෙවන කෙනෙක් විදිහට තමයි මගේ භූමිකාව මාධ්‍ය ක්ෂේත්‍රය තුලේ. එතකොට ඒකෙදි කිසිම වෙලාවක හිතන්න හොඳ නෑ මම නිවේදකයෙක් වෙනවා නිවේදිකාවක් වෙනවා කියලා. මේක විතරක් නෙමෙයි මුලින්ම කියන්න ඕනේ මාධ්‍ය ශාස්ත්‍රයේ තියෙන එකම ජොබ් එක. මේකට වඩා හරිම බලගතුයි මම නම් උගන්වනවා. මම මීඩියා කරන ළමයින්ට උගන්වන්නෙම ඔයාලා හිතන්න එපා කිසිම වෙලාවක මීඩියා වල ඉන්න බලගතුම චරිතය මේ ප්‍රසන්ටර් හෝ මේ ඔය නිවේදකයා නිවේදිකාව කියන කෙනා නෙමෙයි. ඇත්තටම බලගතු චරිතය වැඩසටහනේ අයිතිකාරය. නිවේදක නිවේදිකාවන්ටත් වැඩ කරන්න වෙන්නේ අර කියන ප්‍රොඩියුසර්ගේ ඕඩර්ස් වලට. එයාගේ තමයි වැඩසටහන. මම නම් මගේ වැඩසටහන මගේ නිවේදක නිවේදිකාව වැඩ කරන්න ඕනේ, කතා කරන්න ඕනේ. මට අවශ්‍ය දේවල් මිසක් එයාලට අවශ්‍ය දේවල් නෙමෙයි. ඒක නිසා ප්‍රොඩියුසර් කියන එකට යන්න පුළුවන් නම් මේ ටෙලිවිෂන් මාධ්‍ය ඇතුලේ තියෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. පොඩි දේවල් කියන්නේ ප්‍රොඩියුසර් කෙනෙකුට ප්‍රසන්ටර් කෙනෙක්ගේ අර සීනියර් ප්‍රසන්ටර් කෙනෙක්ගේ ලෙවල් එකට නැති වුණත් සාමාන්‍යයෙන් ප්‍රසන්ට් කරන එක කරගන්න පුළුවන්. ඒ මොකද එයා කාලයක් මේක දැකලා අඩුපාඩු හදලා එයා ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ප්‍රසන්ටර් කෙනෙක්ගෙන් වෙන අඩුපාඩු මොනවද කියලා. සහ මේක හරියට ස්ටඩි කරන්න ඕනේ. මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඕනම කෙනෙක් මේක හරියට දන්නේ නැතුව පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පටන් ගන්න පුළුවන්. හැබැයි පටන් ගත්තට පස්සේ හැම දෙෙම ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්න එක හරහා තමයි
මේකේ අර සියලුම කොන් කියලා කියන්නේ අහුමුළු හැම තැනක්ම දැනගන්න පුළුවන් වෙන්නේ ඒකෙන්. සහ අපිට මීඩියා කරනවා නම් මේ ඇත්තටම සිංහල භාෂාවට විතරක් කොටු වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ටිකක් හරි ගැන යම් තාක් දුරකට හරි ඉංග්‍රීසි කියන භාෂාව වැදගත් වෙනවා. මොකද මාධ්‍යත් එක්ක ඔයා ඉස්සරහට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට සිංහලත් එක්කම ඉංග්‍රීසි දැන් නැතුවම බැරි එකක් වෙලානේ තියෙන්නේ. හැබැයි මේකට අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා. ඊට පස්සේ තමයි මේ අපි නිරන්තරයෙන් මේ සතත අභ්‍යාසය කියන්නේ අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි පළපුරුද්ද හදා ගන්න ඕනේ. අපේ වටිනාකම හැදෙන්නේ අපි මේ කරන වැඩේ හරියට කරොත් විතරයි. අපි අපේ දැනුම වර්ධනය කර ගන්න ඕනේ. දැනුම කියන එකේ තේරුම මේ පොතපතට සීමා වෙච්ච දැනුම නෙමෙයි පැතුමේ. අපි දන්නවා දේශපාලනය, සමාජ, ආර්ථික, ඊට පස්සේ විනෝදාත්මක පැත්ත, ක්‍රීඩා මේ හැම දෙයක්ම මාධ්‍ය හරහා අපි දකිනවනේ. එතකොට මේ හැම අංශයක් ගැනම 100% නෙමෙයි. නමුත් අපි එදිනෙදා අපේ රටේ මොකද වෙන්නේ? ලෝකේ මොකද වෙන්නේ? කියන එක ගැන දැනුවත් වෙන්න ඕනේ. ඊට පස්සේ සිනමාව එහෙම නැත්නම් එන්ටර්ටේනින් වර්ල්ඩ් එක ඒ වගේ. ඒ පැත්තේ මොකක්ද වෙන්නේ? ඒ දේවල් කොහොමද අපි මිනිසුන්ට දෙන්නේ කියන එක ගැන අපි අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕනේ. එතනින් එහාට ගියාට පස්සේ ලෝකේ මොනවද වෙන්නේ? ලංකාවේ විතරක් නෙමෙයි. අපි ලංකාවට විතරක් කොටු වෙලා හරියන්නේ නැහනේ. ලෝකේ මොනවද වෙන්නේ කියන එක ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕනේ. මේ දැනුම මාධ්‍යවේදියෙක්ට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දේවල්. ඊට පස්සේ තව තියෙනවා ඉතින් කියවන්න ඕනේ. නිකන් දේවල් ගැන දැනුවත් වෙලා විතරක් මදි. නිවේදකයෙක් නිවේදිකාවක් නම් විශේෂයෙන් කියවන්න ඕනේ. ඇයි? හේතුව මොකද්ද? නිවේදකයෙක්ට නිවේදිකාවක්ට වචන තමයි වටින්නේ. රත්තරන් හා සමානයි නිවේදක නිවේදිකාවන්ට වචන කියන ඒවා. වචන එකතු වෙන්නේ කොහෙන්ද? අලුත් වචන තමන්ගේ වාග්ഘോഷයට එකතු වෙන්නේ. මේ කියවන එකෙන්. කියවන්න නැති අයට කතා කරගන්න බෑ. වචන නැහැ. මොනවද කියන්නේ කියලා අවබෝධයක් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් අපි කියවන්න ඕනේ මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යනවනම්. ඔය වගේ ඉතින් කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා. මේවා තමන්ගේ වටිනාකම් හදා ගන්න ඕනේ. කිසිම වෙලාවක තමන්ගේ වෘත්තීය මට්ටම පහත දාලා වැඩ කරන්න හොඳ නැහැ. හැම වෙලාවෙම අර වෘත්තීය තලය ඉහළට ටික ටික ගෙනියනවා මිසක් කිසිම දෙයක් නිසා මේ පහළ දා ගන්න හොඳ නැහැ. විශේෂයෙන්ම තමන්ව විශ්වාස කරන තැනට තමන් මාධ්‍යවේදියෙක් නම් තමන්ගේ වටේ පිරිසක් එකතු වෙනවනේ. පැතමි කාලයක් යනකොට ෆෑන් බේස් එකක් අපි නොදැනුවත්වම හැදෙනවා. අපි හදාගන්නේ. අපි ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. අපි කරන්න ඕනේ අපි කරන වැඩේ හරියට කරන්න ප්‍රසිද්ධිය අපිව හොයාගෙන එනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. මාධ්‍ය ශාස්ත්‍රයට යන්න කැමති අය අපි කියනවා ටෝක් ෂෝ විත් හර්ෂනී බණ්ඩාර මේ වැඩසටහන් පෙළම බලන්න. මේ එක එපිසෝඩ් එකක් විතරයි. අපි තවත් වැඩසටහන් කිහිපයක්ම ඔයාලට ගේන සූදානම්ෙන් ඉන්නවා. අපි එහෙනම් තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු. අනිවාර්යයෙන්. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු. ඔයාලට කියන්න තියෙන්නේ අපි ප්‍රසිද්ධිය හොයාගෙන යන්න ඕනේ නැහැ. අපි වැඩ කරන විදිහට ප්‍රසිද්ධිය අපිව හොයාගෙන එනවා. මෙන්න මේ දේවල් දැනගන්න පුළුවන් අපේ මේ වැඩසටහන් ටික බැලුවොත්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ටෝක් ෂෝ විත් හර්ෂනී බණ්ඩාර YouTube channel එක තියෙනවා. ඒ වගේම තමයි Facebook පිටුව තියෙනවා. TikTok, Instagram තියෙනවා. මේ හැම එකක්ම subscribe කරලා තියාගන්න, follow කරන්න. අපි සූදානම් ඔයාට වැදගත් තොරතුරු ලබා දෙන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු.